මේ ඇවිල්ලා තෝප්පුව ප්‍රදේශයේ Welcome to Assam vlog. එහෙනම් යාළුවනේ අපි අදත් වීඩියෝ එකේ එනවා. අපිට අදත් ඉන්නවා යාළුවෝ දෙන්නේ. ඒ වෙනද යාළුවෝ දෙන්නම තමයි. අපි බලමු කවුද කියලා. Hello guys, ඉතින් කොහමද වෙනද වගේම ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අෂාන් වර්ල්ඩ් YouTube channel එකත් එක්ක. එහෙනම් ඉතින් අද ලස්සන වීඩියෝ එකක් කරන්න තමයි අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. අපි අද ඉන්නේ නිගම්බෝ. ඇත්තටම මේ ඔයාලට කියන්න ඕන guys. අද රත වාහන ආහාරනේ අද සෑහෙන්න වැඩි. මම ඒක තමයි මේ බලන් ඉන්නේ. අද සෑහෙන්න වැඩි. ඒ වගේම තමයි අපි එන්න සුළු මොහොතකට කලින් හෝල්ස් එක තිබිලා තියෙනවා නිගම් බීච් එකේ. ඒ වගේම තමයි ඉතින් guys අපි වැඩි කතා නැතුව අපි එන වැඩි යමු ස්ථානෙකට. අපි කොහෙද කියලා දාම අපිට නිශ්චිත තීරණයක් නැහැ. අපි කොහොමද කියලා බලමු. අපි guys ඉතින් වෙනද වගේම අපි වීඩියෝ එක ආරම්භ කරන්න යන්නේ. සීට් බෙල්ට් දාගන්න සීට් බෙල්ට්. සීට් බෙල්ට් දාගන්න මොනවා බං? අන්න guys අද ඇත්තටම අපි යනවා බීච් එක අපි ඉන්නේ නිගම් බීච් එකේ. ඔව්. ඉතින් යාළුවනේ ඇත්තටම දැන් අපි කියන්න ඕන අපි හිතාගත්ත තැන් දෙක තුනකට යන්න අපිට පොඩි ප්‍රශ්න ඇවිල්ලා අපි දැන් පොඩක් මගහැරනවා. අපි මුලින්ම නීගම බලකොටුවට යන්න තීරණය කරගත්තා. අන්තිමේදී බලකොටුවට ගියාට පස්සේ අපිට තේරුණා එතන වීඩියෝ එකක් කරලා සුදුසු නෑ කියලා. මොකද ඇත්තටම බන්ධනාගාරය. ඒක ඇවිල්ලා මේ නීගම බන්ධනාගාරයකටයි ශවකාවක්. ඉතින් ඒ විදිහට ඔය වගේ ප්‍රශ්න වුණා. ඒ අතරතුර අපිට ගෑස් ප්‍රශ්නයක් ඇති වුණා. ගෑස් සිලින්ඩර් ප්‍රශ්නයක්. අත්ත වශයෙන්ම කිව්ව මගේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නේ මගේ යාළුවෝ දෙන්නට ඒක මේ පොඩ්ඩක් බලපෑවා. ඒක වෙනම කතන්දරයක් වෙනවා. ඉතින් අපි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ අපි දැන් යනවා වයිකාල පල්ලියට. ඉතින් අපි වයිකාල පල්ලියට ගිහිල්ලා අපි ඊටු වීඩියෝ ටික ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකකන් යාළුවෝ ඔයගොල්ලෝ රැඳී ඉන්න අෂාන් වර්ල්ඩ් වෙත. අද ෆුල් පේජ් එකක් දාලා තියෙන මගේ යාළුවා සම්පූර්ණ මේ ඉන්නේ අපේ මාධ්‍යකාරකරු අෂාන් සාම්ප්‍රදාය මේ එච්චර බලු කරන්න මම කැමරා අධ්‍යක්ෂක සම්පූර්ණ ප්‍රසංජන මම guys ඔයාලට ඉස්සරහින් පේන ඇති ගොංකරත්ත ටිකක් දක්වන ආකාරය මේ ඇවිල්ලා තෝප්පුව ප්‍රදේශයේදී අත්හාම වෙන ලස්සන දසුම ගොංකරත්ත සමූහයක්. ඉතින් guys මේ ඇවිල්ලා අලුතෙන් ඉදි කරන ලද තෝප්පුව පාලම අලුතෙන් කිව්වට දැන් අවුරුදු 3මාරකට 4කට කලින් තමයි මේ තෝප්පුව ඉදි කරන ලද. ඕන් යාළුවනේ ඉතින් අපි ඇවිල්ලා තියෙනවා වයිකාල පල්ලියට. අපි ආව යාළුවනේ වයිකාලේ පල්ලියට. hello යාළුවනේ අපි මේ පල්ලියේ වේලක් කරන පළයි මංගල්‍ය. හරිද? ඇත්තටම යාළුවනේ මේ අපි දන්නේ නැතුව මේ මංගල්‍ය දිනනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම තමයි මේ පළවෙනි වතාවට මේ යන්නේ පල්ලිය. මෙයා බලනවා තාම. අපි නෑ දෙනවා. ඒ පල්ලිය පාදම මෙයා අද පුදුම වෙන්න යන්නේ. අද පුදුම වෙනවා කියලා කියනවා බලමු මම දැන් ගෙදර ගිහිල්ලා පුදුම වෙන්න ඕන. දැන් මෙහෙදිත් ඊට වඩා පුදුමයක් තමයි දැන් වෙන්න යන්නේ. ඇතන කිව්ව මේ පල්ලිය පාරම ලස්සන ගිහිල්ලා බලන්න. ඉන්න වනිපත වෙනවා. හලෝ යාළුවනේ අපි වේලක් කරන පල්ලියට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු කොහොමද කියලා මේ පල්ලියේ සුන්දරත්වය. ඔන්න ගන්න.
Hello guys, අපි ඉන්නේ දැන් මොහේකට ගාව. ඒකනේ මාව ඇත්තටම මේ ආందోලනාත්මක වෙලා ඉන්නේ මට හිතා ගන්න බෑ අපේ යාළුවා පුදුම වෙලා ඉන්නේ. අපේ පැත්ත වෙලා ඇත්තටම මාර ලස්සන ප්ලේසස් තියෙන අපිට බලා ගන්න. ඇත්තමයි මම ජීවිතේ පළවෙනි පාරට මේ වගේ ලස්සන අත්දැකීමකට මම මොන දුන්නේ. මේක හරිම ප්‍රොසෙස් ලස්සනයි. වෙනවා. හරිම ලස්සනයි. ඉන්න පෙන්නන්න. තාලේ වදින ඇත්තටම යාළුවනේ. තාලේ අදාද? ඇත්තටම සෝරි. ඒක මෙයාගේ අදහසක් හරිද? අපි ගෙදර යන්න ඇද්දි මෙයා තමයි මතක් කරන්නේ. ඇත්තටම යාළුවනේ මට සමා වෙන්න ඕන මොකද අපි හිතුවට වැඩිය ලස්සන වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වුණේ ඒත් අපිට ඒ දේ ගන්න හම්බුනේ නැහැ. මගේ ගෑස් ප්‍රශ්නයකින් මගේ ගෑස් ප්‍රශ්නයකින් ඒ දේ ගෑස් දෙන්න දෙපා. අපි යනවා. ඉතින් ගයිස් අපි යනවා දැන් අපි ගෙවල් වලට යන්න යන්නේ අපි ගෙවල් වලට පිටත් වෙන්න යන්නේ. ඉතින් ඔය ආකාරයේ අද අපි දවස් එන්ජොයි කරා අපි ඉතන විදිහට අපි දෙකමාරේ දමාද අපි අදිනවා. හලෝ යාළුවනේ අද පොඩි වීඩියෝ එකක් තිබ්බේ. දැන් අපි ඉන්නේ දැන් මේ වයිකාල වයිකාල බීච් එකේ ඉන්නේ අපි. ආන්නවන පට්ට view එකක් තියෙන එතන. ඕත් පීලා මෙතන බලන්න. අතරම හරිම ලස්සන ප්ලේස් එකක් මම අද තමයි මේ ප්ලේස් එක දැක්කේ. මෙයා අද තමයි දැක්කා. ඔව් මම අද තමයි දැක්කේ අතර මාරම ලස්සන මාර මතකයන් තෝග මෙතන තියෙනවා. අපේ තියෙනකොට මම හොඳ මතක. හොඳ මතකන හොඳ නරක දෙකම තියෙනවා මෙතන. හොඳ නරක මතකයන් ගොඩක් තියෙනවා. මොකද්ද වගේ නරක මතක මොනවද? මතක ගොඩක් තියෙනවා මම මෙතන කියන්නේ ඔය ඉන්නේ දෙනවා. අපි යනවා උදක් මට බලහන් රැලි එතම යනවා. ඉතින් අද නම් අපේ යාළුවෙක් සමුගත්තා වයිකාල පල්ලියේ බීච් අපි එකේ. ගන්නවා. සීට. එහෙනම් බයි. Bye guys. Now we go now.
අපි thumbnail එකේ දාලා තියෙනවා link එක. description එකේ දාලා තියෙනවා description එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එකකින් ගිහින් අපේ WhatsApp channel එක දැම්මම follow කරලා තියාගන්න. අපේ වීඩියෝ මගහරන ගන්න.